නිකමට හිතන්න ඔයා ජීවත් වෙන්නේ ලේසියෙන් ආක්‍රමණය කරන්න බැරි රටක. මේකට හේතුව තමයි ඔයාලගේ රටේ අවුරුදු ගානකට කලින් හිටපු මායාකාරියක් පොඩි පොඩි දේවල් ටික කරලා තියෙනවා ඔයාගේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. මේ කරලා තියෙන මැජික් වලට මායාවන් වලට බලය දෙන්නේ පලිඟුවකින්. මේ පලිඟුව රටේ රජමාලිගාවේ වෙනම කුටීරයක තැන්පත් කරලා තියෙනවා. හැබැයි එක දවසක මේ පලිඟුව එතනින් හොරකම් කරනවා. ප්‍රශ්න තියෙන්නේ මේක හොරකම් කළේ කවුද කොහොමද කියන එක ඔයා දකිනවා. හැබැයි අවාසනාවකට වගේ මේක හොරකම් කරපු එකේ සම්පූර්ණ චෝදනාව මෙන්නේ ඔයාට. දැන් ඔයාගේ ජීවිතේ බේරගන්න නම් ඔයා මේ පලිඟුව හොයාගන්න ඕනි වගේම මේක හොරකම් කළේ කවුද කියලාත් හොයාගන්න ඕනි. මේ තමයි මරණයේ ඔටුන්න. ඉතින් මේක හරිම ලස්සන කාලෙකින් හම්බුවන සිංහල ෆැන්ටසි කතාවක්. මේක අර සිනමැටික් විදිහට ලියලා තියෙන්නේ කියවගෙන යනකොට ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. ඒ වගේම මේකේ ලස්සන ඉලස්ට්‍රේෂන්ස් තියෙනවා. ඒ වගේම මම කැමතිම දෙයක් තමයි පොඩ්ඩක් ඉන්න මේකේ තියෙනවා මැප් එකක්. ඉතින් මැප් එකක් තියෙන පොතක් කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ගොඩක් ඉන්ට්‍රෙස්ටිං කතාවක්. ඉන්ද්‍රජාලික මායාකාරී කතාවලට ආස ඔයාලා අනිවාර්යයෙන්ම කියවන්න ඕනි කතාවක් තමයි මරණයේ ඔටුන්න.